රෝග ගණනාවක් නිවාරණය කරමින් සිරුර රැකදින ඉතා වටිනා ඖෂධීය පැළෑටියක් ලෙස පැතිතෝර හඳුන්වාදිය හැකි. මෙය තැනිතලා මෙන්ම උස්බිම් මත බහුල වශයෙන් වැවෙන ශාකයකි. මෙම ශාකය බාහිර ස්වරූපය අනුව හඳුනා ගැනීම පහසුයි. මෙහි පත්‍ර සංයුක්තයි. එමෙන්ම සාමාන්‍යයෙන් පත්‍රිකා යුගල 3ක් පමණ එක නටුවක පිහිටනවා. මෙහි පත්‍ර පැතලි වන අතර පත්‍රයේ අග්ගිස්ස වටකුරු ස්වභාවයකින් යුක්තයි. මෙහි මල් තද කහ පැහැති කුඩා මල් වේ. එමෙන්ම මෙහි කරල් සෙන්ටිමීටර් 10ක් 15ක් පමණ දිගයි. මෙම ශාකය දේශීය වෙදකමේ බහුලව භාවිතා වන අතර ආහාරමය වටිනාකමක්ද සහිත ශාකයකි. ශ්‍රී ලාංකිකයන් අතර පෙති තෝරකොළ කෑමට ගැනීම ඉතා ජනප්‍රියයි. ලපටි තෝරකොළ සිහින්ව ලියා පොල්, රතුළූණු, අමුමිරිස් සහ කහ ස්වල්පයක් එක් කර රසවත් මැල්ලුමක් ලෙස සකස් කරගන්න පුළුවන්. එය ශරීරයේ නිවන ආහාරයක් ලෙස සැලකේ. එමෙන්ම කොළ කැඳ සෑදීමේදී පෙති තෝරකොළ එක් කරගත හැකියි. පෙති තෝර ආහාරයක් ලෙස එක් කර ගැනීමෙන් ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය වෙනවා. එම නිසා රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි වෙනවා. එබැවින් බෝවන රෝග, වෛරස් රෝග ආදියෙන් මිදෙන්න පෙතිතෝර ගුණදායකයි. මෙම ශාකයේ ඖෂධීය ගුණ ගතහොත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව පෙතිතෝර ශාකයේ මුල්, කොළ, මල් සහ බීජ යන සියල්ලම පාහේ විවිධ රෝගාබාධ සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගන්නවා. විශේෂයෙන්ම මලබද්ධය දුරු කිරීමට පෙතිතෝර ගුණදායකයි. එමෙන්ම අර්ශ රෝගීන්ටත් මෙය ඉතා ගුණදායකයි. මෙම කොළවල මෘදු විරේචක ගුණයක් ඇත. එබැවින් මලබද්ධයෙන් පෙළෙන අයට තෝරකොර මැල්ලුම ඉතාමත් ගුණදායක ආහාරයකි. ඒ වගේම කුඩා ළමයින්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ ආහාර අරුචිය මගහරවා ගැනීමට ඒ වගේම අක්මාව ආශ්‍රිත රෝගවලටත් මේ ඉතාමත් ගුණදායකයි. ඒ වගේම ශරීරයේ විස නැසීමට, ලේ පිරිසිදු කිරීමට සහ ශරීරයේ බාහිර විස ඉවත් කිරීමට මෙම කොළ උපකාරී වෙනවා. අක්මාගත සිරෝසිස් රෝගයෙන් පෙළෙන්නන්ටත් මේ ඉතාමත් ගුණදායකයි. කිරිපණුවන් නැසීමටත් මෙම ශාකය ඉතාමත් උපකාරී වෙනවා. එනම් බඩේ පණුවන් ඉවත් කිරීමේ ගුණයක් මෙම ශාකයේ සතුයි. කිරිපණුවන් මැඩ පැවැත්වීමට පෙතිතෝර ආහාරයට එක් කරගන්න. ඒ වගේම සමේ රෝග සඳහා පෙතිතෝර ප්‍රත්‍යක්ෂ ඔසුවකි. හොරි, දද්ද, කුෂ්ඨ සඳහා පෙතිතෝර කොළ දෙහිය මුලින් නඹලා ආලේප කරන්න පුළුවන්. ඒ වගේම දද මෙන්ම දිලීල ආසාදන මේ මගින් ඉක්මනින්ම සුව කරගන්න පුළුවන්. ඊට අමතරව සමේ ඇතිවන කැසීම් වලට පෙතිතෝර කොළ තම්බාගත් වතුරෙන් ඇඟ සේදීම කරන්න පුළුවන්. සමේ කැසීම් සහ ආසාත්මිකතා සමනය කරගන්න මේ මගින් පුළුවන්. මෙම ශාකය අඩංගු වැදගත් රසායනික සංඝටකයක් වන්නේ ඇන්ත්‍රකිනෝල්, ඒ වගේම ක්‍රිසොෆෙනෝල්, ඒ වගේම ඉමොඩීන්, ඒ වගේ සංයෝග මගින් සමේ රෝග සහ දිරීරනාශක ගුණය සහ විරේචක ගුණය ලැබිලා තියෙනවා. ඒ වගේම මෙයට රුධිරය පිරිසිදු කිරීමේ ගුණයක් තියෙනවා. මීට අමතරව හෘද සෞඛ්‍යයටත් පෙතිතෝර ශාකය හිතකරයි. එපමණක් නොවේ. උඳුගුවන් කෑවිට මෙම ශාකයේ මුල් දෙහිය මුල් සමග අමරා ආලේප කරන්න පුළුවන්. එවිතරක් නෙමෙයි, මෙම ශාකය ලිංගික ශක්තිය වර්ධනය කර ගැනීමට මෙම ශාකයේ මුල් යුෂ ගිතෙල් හා සීනි මිශ්‍ර කර උදෑසන පානය කිරීම සුදුසු බව පැවසෙනවා. වගේම ආර්ථව අක්‍රමිකතා දුරු කිරීමට මෙම ශාකය සහ මුලින්ම තම්බා බීමට දෙනු ලබනවා. ඒ වගේම ආතරයිටිස් රෝගයේදී එනම් සන්ධිගත කැක්කුම දුරු කිරීමට මෙම කොළ අමරා සන්ධිමත ආලේප කිරීමෙන් සහන සලසා ගන්න පුළුවන්. ඒ වගේම පෙතිතෝර කොළ තම්බා බීමෙන් සසර රෝගවලට සුවය සැලසෙනවා. එනම් ඇදුම, කල්ගත වූ කැස්ස ආදී රෝගයන්. ඒ වගේම සෙම නිසා හටගන්නා උණටත් ඒ ගුණදායකයි. උණ රෝගයට තෝරකොළ ස්වල්පයක් මිදිකා එම යුසතේ හැන්දකට මී පැණි මිශ්‍ර කර දීමෙන් උණ නිසා ඇතිවෙන අසහනය දුරු කරගන්න පුළුවන්. ඒ වගේම ඇස් රෝග සඳහාත් පෙතිතෝර ගුණදායකයි. ඇස් කැසීම, ඇස් දැවිල්ල හා රතු වීමට පෙතිතෝර කොළ තැඹූ වතුරෙන් ඇස් සේදීම ගුණදායකයි. නමුත් ඖෂධයක් ලෙස පෙතිතෝර භාවිතයේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් තියෙනවා. මේ අධික ලෙස හෝ වැරදි ආකාරයට භාවිතා කිරීමෙන් අතුරු ආබාධ ඇතිවෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගර්භණී කාන්තාවන් ඒ වගේම දීර්ඝකාලීන රෝග සඳහා ප්‍රතිකාර ලබන අය ආයුර්වේද විශේෂඥයෙකුගේ උපදෙස් මත පමණක් ඖෂධයක් ලෙස මෙය භාවිතා කරන්න.
ඉතින් ඔස්සු පිළිබඳ මෙවැනි තවත් වැදගත් තොරතුරු දැන ගැනීමට ඔසේ YouTube එක සබස්ක්‍රයිබ් කරන්න.